රජයේ තරග විභාගවලට සූදානම් වන ඔබට අත්‍යවශ්‍ය වන සාමාන්‍ය දැනීම දැනගැනීම සඳහා හොඳම නැවතුම තටු අපේ YouTube නාලිකාවයි. ඉතින් තටු අරන් ඉගිලෙන්න. හින හැබෑ කරගන්න. අපේ පුංචි පැටව් ඔබට පාර පෙන්නාවි. අභියුද්ධය පැවතුනේ 1839 සිට 1842 දක්වා. 1991 දී ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස පොලිබෝල් ක්‍රීඩාව නම් කරා. ලෝකයේ වැඩිම රටවල් ගණනක් තියෙන අදුරු මහදවිපය ලෙසද අප්‍රිකා මහදවිපය හඳුන්වයි. ලෝකයේ මුලින්ම නීති හඳුන්වා දෙනු ලැබුවේ රෝමානුවරුන් විසිනි. ශ්‍රී ලංකාවේ පළමු ලන්දේසි ආණ්ඩුකාරවරයා වන්නේ විලියම් ජාකෝබ් ආණ්ඩුකාරතුමයි. ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවයකදී ජනාධිපතිතුමන්ව පිළිගනු ලබන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසිනුයි. මම ඇමරිකාවේ නිදහස් ප්‍රතිමාවයි. මාව ඇමරිකාවට ප්‍රදානය කළේ ප්‍රංශය විසින්. ලෝකයේ විශාලතම වරාය වෙන්නේ මට පිටුපසින් තිබෙන ඇමරිකාවේ නිව්යෝක් වරායි. වැඩම තානාපති කාර්යාල පිහිටා තිබෙන්නේ චීනය. ශ්‍රී ලංකාවේ වැඩිම තානාපති කාර්යාල පිහිනා ඇත්තේ බෝද්ධාලෝක මාවතේ.